යත වීඩියෝවේ සඳහන් කළා ශ්‍රී සංඝබෝධි රාජ පරම්පරාවට අයිති රාජ කුමාරයෙක් විදිහට විජයබහු කුමාරයා තුන්වන විජයබාහු යන නාමයෙන් ලංකාවේ නිර්දදිග රාජධානියක් වුණ දඹදෙණිය රාජධානිය තමන්ගේ රාජධානිය ලෙස තෝරා ගන්නවා. මේ දඹදෙණිය රාජධානිය තෝරා ගැනීමත් සමග දඹදෙණිය විජේසුන්දරාරාමය තමන්ට උරුම පන්සලක් බවට පරිවර්තනය කරගනිමින් ඒ තුල දළදා මාලිගාවක් ඉදි කරන්නට මේ තුන්වන විජයබහු රජතුමා කටයුතු කරනවා. තුන්වන විජයබහු රජතුමා තමන්ට එල්ලවෙච්ච ප්‍රබල තර්ජන හමුවේ නොබියව ඒවාට මුහුණ දෙමින් තමන්ට හැකි පමණ තමන්ගේ නිර්දදිග රාජධානි ස්ථාපිත කරගනිමින් විශේෂයෙන්ම ප්‍රාදේශීය බලවතුන් ලෙස ගොඩනැගුණු සියලු සෙන්පතිවරුන් අමාත්‍යවරුන් ආදී සියල්ලගේම හිත දිනා ගනිමින් ඔහුට පුළුවන්කම ලැබෙනවා දඹදෙණිය රාජධානිය තුල නව රාජධානියක් ගොඩනගන්නට. ඉන් අනතුරුව මෙතුමන්ගෙන් විශිෂ්ට සේවාවන් රැසක් ඉටු වෙනවා. විශේෂයෙන්ම බෙලිගල දෙවියන්ට පමණක් ගොඩ බැසිය හැකි අන් කිසිවෙකුටත් ඒ ආරක්ෂක වළල්ලෙන් පැමිණිය නොහැකි තරම් ස්ථාපිත විශිෂ්ට ආරක්ෂක රැකවල් මත මෙතුමන් බෙලිගල දළදා මාලිගාවක් සිදු කරන්නට කටයුතු කරනවා. ඒ වගේම විදේශීය මේ වන විට විවිධ රටවල් වල බෞද්ධ භික්ෂුන් වහන්සේලාට විවිධ කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ සියල්ලගේම රැකවරණේ පතාගෙන ආපු භික්ෂුන් වහන්සේලාව ශ්‍රී ලංකාවට වඩම්මවාගෙන උන්වහන්සේලාට රැකවල් දෙන්නටත් අපේ විජයබහු රජතුමා කටයුතු කරනවා. ඉන් අනතුරුව දඹදෙණිය විජේසුන්දරාරාමයේ වැනි ඓතිහාසික විහාරස්ථාන ගොඩනගන්නට මේ මහා විජයබහු එහෙම තුන්වන විජයබහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම එවකට තිබිච්ච දුස්සීල භික්ෂුන් වහන්සේලා ශාස්ත්‍රයෙන් නිරපා දමා සිල්වත් උගත් විනයවත් භික්ෂුන් වහන්සේලා ශාස්ත්‍රය රැකගනිමින් උපසම්පදා යාතිකර්මයෙන් නැවත ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්නට තුන්වන විජයබහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම කාලිංග මාගියන්ගේ ඇතුළු බලපෑමෙන් විනාශ වී ගිය කැලණිය ඇතුළු ඓතිහාසික රාජමහා විහාරස්ථාන නැවත ගොඩනගන්නටත් තුන්වන විජයබහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම බැරණි බෞද්ධ පොත්පත් ලියන්නටත් විනාශ වී යමින් තිබුණු ධර්මයේ රැකගන්නටත් වත්තල විජයබහු රාජමාලිගය නිර්මාණය කරන්නටත් විහාර නිර්මාණය කරන්නටත් මේ විජයබහු රජතුමා කටයුතු කරනවා. මොවුන්ගේ සිදුවෙච්ච තවත් ඓතිහාසික දෙයක් තමයි මොහුට සිටි පරාක්‍රමබහු නම් වූ මොහුගේ පුත්‍රයා. පරාක්‍රමබහු කුමාරයා තමයි ඓතිහාසික දඹදෙණිය රාජධානිය තුල ගොඩනැගුණු විශිෂ්ටතම පාලකයා විදිහට ලංකා ඉතිහාසයේ හඳුන්වන්නේ. ඇත්තටම දෙවන පරාක්‍රමබහු රජතුමාගේ පිය රජතුමා විදිහට අපි මේ තුන්වන විජයබහු රජතුමා හඳුන්වන අතර තුන්වන විජයබහු රජතුමා කියන්නේ කාලයත් සමග එම තමන්ට හිමි තමන් ඉතිහාසයට දක් වූ සහයෝගය ඉතා විශිෂ්ට ලෙස ලක්වමින් ලංකා රාජ්‍යයේ සිංහලයන් අත තබා ගනිමින් තවදුරටත් සිංහල රාජධානිවල සිංහල කුමාරවරුන්ට දඹදෙණිය රාජධානිය ස්ථාපිත කිරීම හරහා මහනුවරට යනකම් ඓතිහාසික ගලා යාමක් සහිතව යන්නට පුළුවන් රාජධානි නිර්මාණය කිරීමේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ ඓතිහාසික කර්තව්‍ය සිදු කරන්නට මේ අපේ තුන්වන විජයබහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම කාලිංග මාගියන්ගෙන් ලංකාවේ දක්ෂිණ දේශයට ලංකාවේ නිරිත දිගට ලංකාවේ මධ්‍ය කඳුකරයට එල්ලවන බලපෑම් සියල්ල අත්හිටුවමින් ඒ බලපෑම් වලට මුහුණ දෙමින් ඒ බලපෑම් වලින් සිංහල ජනතාව මුදා ගනිමින් කටයුතු කරපු පාලකයෙක් විදිහට මේ තුන්වන විජයබහු රජතුමා අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා.